ප්‍රාදේශ සභා නියෝජනය කරනවා. පක්ෂ වලට කිට්ටු වෙලා පක්ෂ අනුව වශයෙන් හිටියා. දැන් පාර්ලිමේන්තුව පළාත් සභාව ප්‍රාදේශ සභාව දක්වා මේ ප්‍රවණතාවයක් ගොඩනැගලා තිබෙනවා. එතකොට ගියොත් මොකද වෙන්නේ? ඒ නිසා තමයි අපේ රජය තීරණය කළා තියෙනවා අනිවාර්යයෙන් මේක පරාද කරනවා. සැකයක් තියාගන්න. හරි. යාපනයේ මොකක්ද සිද්ධ වෙලා තිබෙන්නේ? විශාල ගොදුරුවේ තරුණියන්. අපිට යාපනයේ ගිහපුවම ඉදිරිපත් කරන්නේ මොකද්ද? මේකෙන් බේරලා දෙන්න කියලා ඉල්ලන්නේ දැන්. මේ උතුර නැගෙන. ඒ නිසා තමයි අපිට අවශ්‍ය වෙන ජාතික මෙහෙයුමක්. මේක මේ ආණ්ඩු ක්‍රියාවලියක් නෙමෙයි. කවුරු හරි ආණ්ඩු කරන්න. හැබැයි කවුරු ආණ්ඩු කරත් මේ මත්ද්‍රව්‍යයත් එයා බැ විනාශ කළ යුතුමයි. හරිද? ඒක තියාගෙන අපේ රටේ ආණ්ඩු කරන්න ආණ්ඩු නෙවෙයි යහපත් ආර්ථිකයක් හදන්න බෑ. කොහොමද යහපත් ආර්ථිකයක් හදන්නේ? මේව තියාගෙන ඉඩම් අල්ලන පාතාල නායක නෙවෙයි ඉඩම් බෙදුවේ. ඒගොල්ලෝ ඉඩම් අල්ලනවනේ. ඉඩම් අල්ලලා බෙදනවනේ. LRC එක බය කරනවා නාග UD එක බය කරනවා. බය කළා ඉඩම් අල්ලනවා. ඒකට ගැලපෙන මර්වින් හිටිය බෙදුවා ඉඩම්. මේ ඇත්ත කතා මේවා. ඒ නිසා තවදුරටත් අපි හිතනවා මේක අපි වර්ධනය වෙන්න දෙන්නේ නැහැ මේක පරාද කරනවා. මේක පරාද කිරීම සඳහා අපේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ එහා බැඳුණු ආයතන සියල්ල වැඩ කරනවා. ඒ නිසා තමයි මම කියන්නේ මේ නිලධාරීන් අපි රකින්න ඕන. වැරදි තියන ඉන්නෝ. වැරදි තියන දැන් අපි විශාල ප්‍රමාණයක් වැඩ තහනම් කරලා තියෙනවා එළියට දාලා තියෙනවා වැරදි තියන ඉන්නෝ. එයාට කියලා වැඩක් නැහැ මේ කාලාන්තරයත් තිස්සේ ගොඩ නැගුණු එකක්. මේ කාලාන්තරයත් තිස්සේ ගොඩ නැගිලා හරිද මේගොල්ලෝ වැරදි කරන අය බවට පත් වෙලා තිබෙනවා. ඉමිග්‍රේෂන් එකේ යම් ප්‍රමාණයක් ඉන්න බව අපි දන්නවා. RME එකේ ඉන්නවා, කස්ටම් එකේ ඉන්නවා, පොලිසියේ ඉන්නවා. මේ බොරු නෙවෙයි මේවා. හැබැයි මේක මෙතනින් නතර කරලත් ඒ අය අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ ඉදිරිපත් කිරීමත් අපේ වගකීම. මෙතනින් එහාට මේක බිඳවට්ටනවා මිසක්කා වර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එක අඟලක් වර්ධනය වෙන්නේ ආපහු. මේක දවසෙන් දවස මේක බිඳ වැටෙනවා. දවසෙන් දවස අදත් මම දන්න විදිහට මුහුදේ කුඩු පාවෙනවා. නේද? කුඩු පාවෙනවා. මට ආවා කිලෝග්‍රෑම් 100ක වගේ දැන් ගෝනි බෑග් 3ක් වගේ හොයන් තියෙනවා. කිලෝග්‍රෑම් 100ක මුහුදේ පාවෙනවා. අද ගොඩබිමට එන්න බය වෙලා තියෙනවා. දැන් අපිට අවස්ථා දෙකක් හම්බුණා මුහුදේ පාවෙන කුඩු. 3ක්. හරිද? ඒකට මොකද්ද? අපේ මෙහෙයුම් ටික යනවා. නාවික හමුදාව අපි ඒකාබද්ධ කළාද? නාවික හමුදාව අපේ බුද්ධ්‍යංශයන් අපේ ආරක්ෂක හමුදාව මේ ආමියක ඒ වගේම අපි අවශ්‍ය වෙලාවට ගුවන් හමුදාව අවශ්‍ය පොලිසිය මේ සියල්ල ඒකාබද්ධව මෙහෙවනවා. ඒ හැම අමාත්‍යාංශෙම නිලධාරියෙක්ම ඒ හැම අමාත්‍යාංශයකම ඒ කාර්යභාරයේ ඉන්න නිලධාරි විශාල කැපවීමක් ඔවුන් ජීවිත තර්ජන නොතක මේ වැඩ කරමින් ඉන්නේ. මොකක් වෙනුවෙන්ද? එයා රස්සාව කළා පෙන්ෂන් නේ. හැබැයි රටක් වෙනුවෙන් මේ වැඩ කරන්නේ. ඒ නිසා මම හිතනවා අපි මේ යාන්ත්‍රණය හදලා තිනවා. ඒ යාන්ත්‍රණය විශාල වෙහෙසක් ඒගොල්ලෝ දරමින් තිබෙනවා. ඊළඟ අපේ සැලැස්ම විශාල මහජන ව්‍යාපාරයක් ගොඩනගන අපි කටයුතු කරනවා. විශාල මහජන ව්‍යාපාරයක් අපිට මේක අවශ්‍යයි. ජනතාව මේකට එරෙහිව පෙළ ගැහෙන්න ඕන. ඒ නිසා අපි විශාල මහජනතාව දැනුවත් කරන. දැන් මම දන්නවා දැන් මේ ගොඩාක් අපිට ඔය විශාල ප්‍රමාණයක් අහුවෙන්න පටන් අරන් තියෙන තොරතුරු එන්න පටන් අරන් තියෙනවා. ඉස්සෙල්ලා කිව්වේ නෑ බයයි. කිව්වහම කිව්ව කෙනා පව් හවසට අවිලා ගෙදරට තර්ජනය කරන් තනක් ඇවිල්ලා තිබුණා. තොරතුරු දෙන්න බයයි. තොරතුරු දුන්නාම තොරතුරු දෙන එක ජීවිත අනාරක්ෂිතව බවට පත් වුණා. දැන් එහෙම නෑ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් තොරතුරු ලබා දෙනවා වේගයෙන්. පැමතුමාට ඍජුව ලබා දෙනවා, පොලිස්පතිතුමාට ලබා දෙනවා, පොදුවේ ලබා දීලා තියෙන දුරකථන ඇමතුමට ලබා දෙනවා. අපේ මහජන ආරක්ෂක ලේකම්තුමා ලබා 18/18 කියන පොදු දුරකථන අංකයට ලබා දෙනවා. විශාල ප්‍රමාණයක් මහජනව පැමිණිලිනවා. විශාල ප්‍රමාණයක්. ඒ නිසා දැන් මහජනතාව විශ්වාසී තබලා පියවරක් ඇවිල්ලා තිබෙනවා. හැබැයි දේශපාලකයා විරුද්ධ පක්ෂ දේශපාලකයා ඒකට එරෙහිව වැඩ කරමින් තිබෙනවා. මම කියන්නේ මේ ක්‍රියාදාමයට එරෙහිව මේ වැඩ කරන කිසිදු දේශපාලන පක්ෂයකට මේ රටේ මහජනතාව ඉඩ ලබා නොදීවි කියලා විශ්වාසයක් අපිට තියෙනවා. මොකද දැනටමත් මේක බිඳවට්ටන මම කිව්වේ මේක බිඳවට්ටන්න ඉස්සරලම මේ දේශපාලන යාන්ත්‍රය බිඳවට්ටන්න ඕන. හරි. ඒක ආණ්ඩුව අතේ නෙමෙයි තියෙන්නේ. ඒක මහජනතාවගේ අතේ. මහජනතාවගේ වැඩක් නේ. හැබැයි මහජනතාව මම හිතනවා මෙතෙක් කාලයක් ආශිර්වාදය අනුග්‍රහය දක්වපු දේශපාලන යාන්ත්‍රණය මහජනතාව විසින් බිඳවට්ටවා තිබෙනවා. ඒක හරියද? හරිද? අපේ වගේ මොකද්ද? යලි එවැනි වර්ග දේශපාලන ව්‍යාපාරයකට එවැනි විනාශකාරීත්වය සඳහා බලය අත්පත් කරගන්න ඉඩ වැළැක්වීම තමයි අපේ අභිප්‍රායය. වළක්වනවා. හොඳට සුද්ධ වෙලා නේද? මම දන්නේ නේද කිරිකල හතකින් නෑවත් සුද්ධ කරන්න පුළුවන් වෙයිද කියලා. ඒ මහත්තුරු කරලා දෙන අපරාධ. ලෑස්තිලා ලෑස්ති. අපි පිළිගන්න ලෑස්ති. හැබැයි මේ තියෙන සංස්කෘතියම නම් ඉස්සරහට ගෙනියන්න.
මේ කුඩු පාතාලා ගොඩනැගුණු පැරණි සංස්කෘතියම නියෝජිතයන් හිටියත් නම් ඉන්නේ ඒක පරාජයට පත් කිරීම දේශපාලන මා මේ ගන්න ආණ්ඩුව ලෙස නෙවෙයි දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි ඒකත් පරාද කරනවා. කිසිසේත්ම අපි ආණ්ඩු බලය සඳහා උපයෝග කරගන්න අපි සතු දේශපාලන බලයක් තියෙනවා. මහජනතාවත් එක්ක වැඩ කරනවා, මහජනතාව දැනුවත් කරනවා, මහජනතාව හම්බ වෙනවා. හම්බෙලා කියනවා මේ දේශපාලන ප්‍රතික්ෂේප කරන්න කියලා. අපි දැන් මහජන බලයත් හරහා ඒ මහජනතාව එක්ක පරාද කරනවා. ඊළඟ මේ සන්නද්ධ අපරාධ යාන්ත්‍රණේ පොලිසිය හමුදාව කලින් කියපු යාන්ත්‍ර ඉතා යහුසුලව වැඩ කරනවා. යහුසුලව හොඳයි. ජීවිත අනතුරු නොතක මේ යන්නේ. ජීවිත අනතුරු නොතක මේ යනවා. ගිල අත්තට කොට ගැනීම කරනවා. විශ්වලාගෙන යනවා. සමහර ඒගොල්ලන්ගේ ජාලය ඇතුළට ඇතුල් වෙලා තියෙනවා. එහෙම ඉන්නේ. ඒ ජාලය ඇතුලෙන් සම්බන්ධ හදන් තියෙනවා. එයාත් එක්ක වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. එහෙම මේක මර්ධනය කරන්න. හැබැයි මොකක් වෙනුවෙන්ද? මේක මර්ධනය කරන්න ඕන කියලා අදිස්ථානය සහ චේතනාව අපි ලබා දෙනවා. ඔවුන් ආරක්ෂා කරනවා කියන වගකීමක් බාර අරන් තියෙනවා. ඔවුන් අද වැඩ කරනවා. මේ යාන්ත්‍රණය පරාද කරනවා. ඊළඟ මේක ගැට ගැහුණු. ඊට පස්සේ මේක ගැට ගැහුණු. මේ ක්‍රියාදාමය ගැට ගැහුණු. කළු සල්ලි තියෙනවා. දැන්ට මම හිතන්නේ බිලියන ගණනක අපි දීපල තහනම් කරලා තියෙනවා. මිලියන 4200ක දීපල තහනම් කරලා තියෙනවා දැනටම. මේ කුඩු සහ අපරාධ හරහා හොයාගත්තු ධනෙ මිලියන 4200ක දීපල තහනම් කරලා තියෙනවා. තව දීපල හොයාගෙන තියෙනවා. මම තහනම් කරන්න ඕන. ස්ථිරව තහනම් කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග වලට යන්න ඕන. දැන් අපි තහනම් කරලා තිබුණා මේක ස්ථිරව ගන්න ඕන. ඒ නිසා පණිවිඩයක් දෙන්න ඕන. මොනතරම් අපරාධ වලින් කුඩු වලින් මුදල් උපයාගත්තට වැඩක් නැහැ. මොකද්ද වෙන්නේ? ඒ දේපල මේ ආණ්ඩුව යලි පවර ගන්නවා. මේ වෙනකොට මිලියන 200 පවර ගන්නවා. ඒ වගේම නේද? ඒ වගේම දූෂණෙත් එහෙමයි. දූෂණ දේපල පවරන් තියෙනවා. මල්වාණීක පවර අරන් තියෙනවා. කතරගම ගෙදර පවරගෙන තියෙනවා දැන්ට. මාර්ග දෙපාර්තමේන්තුවේ පැවරුවා කතරගම ගෙදර අයිතිකාරයන්ට ගෙවල් මන්දිර ගෙවල් නෙවෙයි ඒවා. දැන් මේ දේපල පවර ගන්නවා. ඒ සඳහා ඉතාමත් හොඳ ශක්තිමත් පනතක් අපිට දැන් සකස් කරලා දීලා තියෙනවා අපේ අධිකරණ ඇමතුමයි පාර්ලිමේන්තුවේ මැදිහත් වෙලා. ඉතාමත් හොඳ ශක්තිමත් පනතක්. ඒ නිසා මොන ආකාරයේ නීති විරෝධී දේපල උපයාගත්තත් අපේ ආණ්ඩුවේ හැම විටම එම දේපල පවරා ගැනීම සඳහා අවශ්‍ය වන නීතිමය කටයුතු කරමින් තිබෙනවා. විශාල ප්‍රමාණයක්. ඊළඟ මේ හා බෙදෙන මාධ්‍ය ජාලය ජනතාව තේරුම් ගන්න ඕන. මේ සාමාන්‍ය කතාව මේ ඇත්ත කතාව. ඒක මිනිස්සු දන්නවා අපිත් දන්නවා. තව දුරටත් මේ අපරාධකරුවන් පොළඹවන අපරාධකරුවන් උඩට ගේන මත්ද්‍රව්‍ය වලට යටින් උදව් කරන කිසි කෙනෙකුට පවතින්න බෑ. එයා මාධ්‍ය රැකවරණය ගත්තත් එයා තව මොන ආකාරයෙන් රැකවරණයක් ගත්තත් ඒකට නම් ඉඩ දෙන්නේ නැහැ. අපි ඒ පිළිබඳව පරීක්ෂණ කරනවා. අපිට අවශ්‍යයි මේ රාජ්‍ය සුද්ධ කරන්න. මේක පිරිසුදු රාජ්‍යයක් කරන්න ඕන. ඊට පස්සේ අපේ දරුවෝ ඉතා හොඳ රටක් පාලනය කරයි. අපේ ඊළඟ පරම්පරාව මේ අපිට තියෙන නේද අපිට ලැබිලා තියෙන ලෙඩ රාජ්‍යයක් වෙනුවට හොඳ රාජ්‍යයක් ලැබෙයි. මේවා ලෙඩ රාජ්‍යයක් සහ නේද අපරාධ වලින් තියෙන රාජ්‍යයක් නේ. ඉතින් ලෙඩ රාජ්‍යයක් සුව රාජ්‍යයක් ඕනේ නැද්ද අපේ දරුවන්ට පාලනය කරලා දෙන්න. ඒතර වර්තමාන අපේ පරම්පරාව මොකද්ද? මේ ලෙඩ රාජ්‍ය අවසන් කරන්න ඕන. හොඳ සුපිරිසුදු රාජ්‍යයක් අපේ දරුවන්ට හොඳ නිදහසේ සිනහ වෙවි තමන්ගේ දැනුම එකතු කරගෙන අපේ රටේ අනාගත පරම්පරාවට මේ රට පාලනය කරන්න තත්ත්වපත් කිරීම තමයි අපේ අපේක්ෂාව සහ වගකීම. ඒ වැඩේ අපි කරනවා. ඊළඟ මේ අතර මම කියන්න කැමති වංචා දූෂණ ගැන. මම කියන්නේ එකයි. කවුරුවත් හැංගෙන්න හදන්න එපා. නීති වලින් රිංගන්න යන්න එපා. කරුණාකරලා නීතියට අවනත වැඩ කරන්න කියලා මම ඒගොල්ලන් ඉල්ලයි. දැන් එක ප්‍රබල අමාත්‍යවරයෙක් දැන් එන්නේ නඩුවට එන්නේ. ඔව් හිටපු මුදල් ඇමති. මුදල් ඇමති නඩුවට එන්නේ. දැන් 21ක් නඩුව තියෙනවා බලමු මොකද වෙන්නේ කියලා. නඩුවට එන්න ඕන. නඩුවට මුහුණ දෙන්න වැරදි නැත්තම් යන්න. අපි කිසිදු අධිකරණයකට කිසිදු විනිසුරුවෙකුට බලපෑම් කරන්න අපේ අපේක්ෂාවක් නැහැ. අපි විනිසුරුවන්ට සහ ඒගොල්ලන්ට අපි එළියේ ඉඳන් අපේ ආදර්ශෙන් දීලා තියෙනවා. ඔයගොල්ලන්ට නීතිය ඉටු කිරීම සඳහා අවශ්‍ය නිදහස් පරිසරය හදලා දීලා තියෙනවා. කිසිදු මා දැක්ක මෙතන විනිසුරුවන් පිළිබඳ චෝදනාවක් එල්ල වෙනවා. ඒ කිසිවක් අපේ කාර්යයක් නෙමෙයි. ඒ සඳහා අධිකරණ විහිුවේම විහිුවක් තිබෙනවා. ඒ විහිුවේ ඇතුලේ මම දන්නවා සමහර සිදුවීම් සමහර විනිසුරුවරුන්ගේ ඒ අදාළ කමිටුව මොකද්ද අධිකරණ සේවා කොමිසම සභාව ප්‍රශ්නය කියලා මම මේකට මොකද කරන්න කියලා අහපුවාම
විනිසුරුව කියනවා මම එහෙනම් ඉල්ලාස් වෙන්නම් කියලා. එහෙමයි වෙලා තියෙන්නේ. සමහර අය ප්‍රශ්නේ කියනකොට ඉල්ලාස් වෙන්න එකඟතාවය පළ වෙනවා. ඒගොල්ලෝ දන්න ප්‍රශ්නේ බරපතලකම. එහෙමයි මේ සිදුවීම් සිද්ධ වෙලා තියෙන්නේ. මේ දේශපාලන සිදුවීම් නෙමෙයි. අධිකරණ පද්ධතිය පිළිබඳ ජනතාවගේ යම් අවිශ්වාසයක් ඇති වෙලා තිබුණා. අකාර්යක්ෂමතාවය පිළිබඳ සමහර සිදුවීම් පිළිබඳ තිබුණා. ඉතින් අධිකරණ පද්ධතියත් ඒ නිසි වගකීමට ගොඩනැගීම සඳහා වර්තමාන කටයුතු කරමින් තිබෙනවා. ඒගේ ආරක්ෂාව වෙනුවෙන් පාර්ලිමේන්තුවකට අමුතු පාර්ලිමේන්තු විපක්ෂයක් මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ හැම වෙලාවෙම දූෂිතය වෙනුවෙන් කතා කරන, කුඩු ව්‍යාපාරික වෙනුවෙන් කතා කරන, නේද? වැඩ කරන නිලධාරීන්ට බනින, වැඩ කරන නිලධාරීන් චෝදනාවට ලක් කරන විපක්ෂයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ අපි මේ හැම ශේස්ත්‍රයක්ම නිසි පරිදි යථාවත් බවට යථාව ඒ ආයතනයන් පිහිටවීමේ අරමුණ ඒ ආයතනයට නීතිමය වශයෙන් පවරා දී තියෙන වගකීම් ඉටු කිරීමට සමත් වෙන රාජ්‍යයක් අපි ගොඩනගනවා. ඒ සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශ විශාල වැඩ කොටසක් කරනවා. නිලධාරී විශාල වැඩ දිවාරයන් නොබලා වැඩ කරනවා. සමහර අවස්ථාවල අපි අලුත් සිදුවීම් ඇති වුණාම අපි පාන්දර 1-2 වෙනකන් එකට කතා කරනවා. පාන්දර 1-2ට වෙනකන් අපි එකතු වෙලා සාකච්ඡා කරන සමහර සිදුවීම් වළක්ව ගන්න. එimhe වැඩ කරන මිනිස්සු ඉන්නව මතක තියාගන්න. මේ 4ට ගෙදර යන 5ට ගෙදර යන සංස්කෘතියක් අවසන් වෙලා තියෙනවා වැඩ කරන අය ඇතුළේ. අරුගම්බේ වෙලාවේදී. හරි එකට අපි ආරක්ෂක කවුන්සිල් එක දෙවුවා. උදේ 7ට ආරක්ෂක කවුන්සිල් ගද්දව දෙපාරක්. අපි සූමරා කැදෙව්වේ. මම දමුල්ලේ ඉඳකට. හරිද අපි ආරක්ෂක කවුන්සිලේ ගත්තා. තොරතුරු ඔක්කොම ආවා වළක්වන්න පුළුවන්කම ලැබුණා. ඒක වළක්වන්න යනකොටත් කියනවා ඇයි අරයා ගත්තේ මෙයා ගත්තේ කියලා අහනවා. වළක්වන්න ගත්තේ. සිද්ධ වුණා නම් ඉන්නේ මොකද්ද? වළක්ව ගන්න අසමත් වුණා කියලා කියනවා. ඇත්තටම අරුගම්බේ සිද්ධියක් සිදුවීමේ සාක්ෂි තිබුණා, වාර්තා වෙලා තිබුණා, සැලසුමක් තිබුණා. ඒ සැලසුම මුළුමනින්ම අඩපණ කරන්න අපේ ආරක්ෂක කවුන්සිලය සමත් වුණා. අගයන්න ඕන. සමහර තැන්වල දැන් ඊශ්‍රායල ජාතිකයන් කේන්ද්‍ර කරගෙන ප්‍රහාරයක් කෙල්ල වෙනවා. අපි සලකන්නේ කුමන රටේද කියන එක නෙවෙයි. ලංකාවට ආවන සංචාරකෙක් ඒ සංචාරක ආරක්ෂා කිරීම අපි කරනවා. එයා කවුද කියන එක නෙවෙයි. කවරෝ මෙතන ඒකටත් කෑ ගහනවා. මම දන්නේ මොනවද මේ කරන්න කියලා මේ විපක්ෂය. අපිට ඕන හැම සංචාරකෙකම ආරක්ෂාව. අපි සැලකිලිට භාජනය කරනවා. ඒ වගේම අපි අවබෝධයෙන් ඉන්න මතක තබා ගන්න. ඊළඟ අපි පුරෝකථනයන් කරනවා. අපි ආරක්ෂා සංසලාවේ බුද්ධි අංශයන් අනතුරු තියෙන තැන පුරෝකථනය කරලා තියෙනවා. මොන වගේ අනතුරුවක්ද? මොන වගේ කඩාකප්පල් ක්‍රියාවක් විය හැකිද කියලා පුරෝකථනය කරලා තියෙනවා. ඒ පුරෝකථනයට අවශ්‍ය වෙන සැලසුම් අපි සකස් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ සංචාර කර්මාන්තේ කවරෝ කෙනෙකුට කඩාකප්පල් ක්‍රියාවක් කරන්න නම් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න නම් මේ සංචාරක කලාප කේන්ද්‍ර කරගෙන යම් සිදුවීමක් ඇති කිරීමේ අනතුරක් තියෙනවා. මොකද අනතුරක් තියෙනවා. අපේ බුද්ධංශ වල වාර්තා වෙනවා. අපිව මුළුමනින්ම මැඩපවත්වනවා. එවැනි සැලසුම් කරනවා නම් සැලසුම් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන කවුරු ඉඳනවා නම් ඒ හැම කෙනාම නීති ඉදිරියට ගෙනල්ලා අනිවාර්යයෙන්ම දඬුවම් ලබා දෙන මතක තියාගන්න. එහෙම යාන්ත්‍රණයක් මේ තියෙන්නේ. ඒ නිසා අපි පුරෝකථනය කරන අනතුරු කොතනද තියෙන්නේ කියලා. පුරෝකථනය කළේ පුරෝකථනයට අනුව සැලසුම් හදන නිලධාරී යාන්ත්‍රණ අපට අද ඉන්න අපි ඔවුන් කෙරෙහි විශ්වාස තබලා තියෙනවා. අපි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා ඕන වෙලාවක ඕන മന്ത്രി කෙනෙක් පාර්ලිමේන්තුව ඕන කෙනෙක් කතා කරලා 11ට 12ට දෙකට ඕන වෙලාවක දුරක මෙහෙම ආරක්ෂක ලේකම්වරු හිටියද අපේ රටේ? අපේ රටේ ආරක්ෂක ලේකම්වරු හිටියා. ඇමතිවරු කියලා දන ගහන ආරක්ෂක ලේකම්වරු හිටියා. එහෙම රටක මේ අද විපක්ෂ වෙන්න පුළුවන් ආණ්ඩු පක්ෂ වෙන්න පුළුවන් ඕන කෙනෙක් ආරක්ෂක ලේකම්වරට කෝලක් ගන්න ඕනරේක කතා කරලා මැදිහත් වෙනවා. එහෙමයි මේ නේද පොලිස්පතිතුමාට ගන්න. මේගොල්ලෝ හැම වෙලාවෙම එහෙම වැඩ කරන අය මේ. හරිද? ඒ නිසා මම හිතනවා මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් ඒ වගේම අපේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ නිලධාරීන් විශාල වෙහෙසක් දරන මේ රටේ නීතියේ විධානය ආධිපත්‍ය තහවුරු කරන්නත් මහජන ආරක්ෂාව තහවුරු කරන්නත් ඔවුන්ගේ වෙහෙස විශාල වෙහෙසක්. ඉතින් ඒ නිසා මම නැවත අවසන් වශයෙන් ඒ අමාත්‍යංශයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශ අපේ ලේකම්තුමා ඇතුළු අපේ පොලිස්